ආයුබෝවන්. අද අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු මේ සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු සිදුවීමක් ගැන. අර ටීචර් අම්මා නමින් ප්‍රසිද්ධ වෙච්ච ඔන්ලයින් ගුරුවරියෙක් ඉන්නේ හේෂිකා ප්‍රනාන්දු. ඔව් මතකයි. එයා සම්බන්ධ වෙ ඇතිවුණු අර ආందోලනාත්මක සිදුවීම් මාලාව ගැන තමයි අපි බලන්නේ. හරි. ඉතින් අපි බලමු මේ තොරතුරු හරහා සිද්ධියේ ප්‍රධාන කාරණා ටික මොනවද? නීතිමය පැත්තෙන් මොකද වුනේ? අර ඇපදීම සම්බන්ධ කාරණා වගේ දේවල්. මූලාශ්‍රයේ තියෙන විදිහට පොඩ්ඩක් විමසා බලන්න. හොඳයි. දැන් මුලින්ම මතක් කරන්න ඕන කාරණේ තමයි එයාට තිබ්බ චෝදනාව. ඔව්. ඒ තමයි තමන්ගේ ආයතනයේ සේවකයෙක්ට පහර දුන්නා කියන එක. ඒක තමයි මුල් සිද්ධිය. ඔව්. මූලාශ්‍රය කියන විදිහට නම් සිද්ධියෙන් පස්සේ දවස් කීපයක් එයා පොලිසිය මගහැරලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ ජනාධිපති නීතිඥවරු එහෙමත් එක්ක ලොකු නීතිඥ කණ්ඩායමක් එක්ක මීගමුව මහේස්ත්‍රාත් උසාවියට ගිහින් බාර වෙලා තියෙන්නේ. ඒකත් ටිකක් විශේෂ සිදුවීමක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඔව් ඒක ඇත්ත. මොකද අර විදිහට ලොකු නීතිඥ සහායක් එක්ක උසාවියට යන එකෙන්ම මේ සිද්ධියට ලැබිලා තිබ්බ අවධානය වගේම ඒකට යොදවපු සම්පත් ප්‍රමාණය ටික හිතා ගන්න පුරන්නේ නේද? ඒක ඇත්ත. ඒ වගේම අර බරපතල චෝදනාවක් තියෙද්දී පොලිසිය මගහැරලා හිටියා කියන කාරණයක් තියෙද්දී එයා ඇතුළු අර පස් දෙනාටම හරි ඉක්මනට අපලැබීම තමයි මූලාශ්‍රයේත් වැඩියෙන්ම අවධානයට ලක් වෙන කාරණයක් වෙන්නේ. ඒක තමයි. ඒක හරිම පුදුම හිතන කාරණයක්. මූලාශ්‍රයේ තියෙන විදිහට අප ගන්න ඉදිරිපත් කරපු තර්ක හැම මොනවද කියලා කියවනවද? ඔව් පැහැදිලිවම කියනවා. ඒ කියන්නේ කොහොමද ඉක්මන් අප තීන්දුවට ඒවා බලපෑවේ කියලා? මූලාශ්‍රය කියන විදිහට නීතිඥවරු කාරණා කීපයක්ම මතු කරලා තියෙනවා. එකක් තමයි මොකද්ද? එයා දහස් ගාණක් ළමයින්ට ඔන්ලයින් උගන්වන කෙනෙක්, හරිම කාර්යබහුල ගුරුවරියක් කියන එක. ඔව්. ඊට මෙයාව රිමාන්ඩ් කළොත් අර ළමයින්ගේ අධ්‍යාපනයට ලොකු බලපෑමක් වෙනවා. අන්න ඒ වගේ කාරණයක්. හරි. අනිත් ප්‍රධානම තර්කය තමයි එයා හැංගිලා හිටියේ මේ නීතියෙන් බේරෙන්න නෙවෙයිලු. එතකොට අර සිද්ධියෙන් පස්සේ ඇති වුණා කියන මානසික කම්පනය බය නිසා එහෙම හැංගිලා හිටියා කියන එක. ඉතින් මේ කරුණු ඉදිරිපත් කිරීම තමයි අර අප තීන්දුවට ගොඩක් දුරට බලපාන්නත් කියලා මූලාශ්‍රයෙන් අදහස් වෙනවා. ඒ කියන්නේ යම් කිසි විදිහක ආඛ්‍යානියක් ගොඩනගලා තියෙනවා නේද එතන? ඔව් යම් උපාය මාර්ගික බවක් පේනවා. එතකොට මේ තර්ක අනිත් අයටත් බලපෑවද මූලාශ්‍රය කියනවා නේද අර? එයාගේ සැමියා චානක විශ්වජිත්. ඔව්. කලමනාකාරු පනීත් සුරේන් අනිත් සේවකයෝ දෙන්න ඩිලාන් සහ මලීෂා. එහෙම්බොටම තැපලෙවුණා කියලා. අර සේවකයෝ දෙන්නට වෙනම චෝදනාවක්වත් තිබ්බ නේද? පහර දීම වීඩියෝ කරලා සාක්ෂි මකපු එක ගැන. ඔව් ඒ චෝදනාවක් තිබුණා. හැබැයි මූලාශ්‍රයට අනුව නම් 5 දෙනාටම අප ලැබිලා තියෙනවා. විශේෂත්වය තමයි ඒ හැමෝම වෙනුවෙන් එකම නීතිඥ කණ්ඩායම පෙනී හිටපු එක. ඒකත් එහෙමයි. අප දීලා තියෙන්නේ නිකන්ම නෙවෙයි හැබැයි කොන්දේසි සහිතව. මොනවද කොන්දේසි? එක්කෙනෙකුට රුපියල් ලක්ෂ 10ක් ගානේ වටිනා ශරීර අප දෙකක්. ඒ පදනම මත තමයි අප දීලා තියෙන්නේ. ඒ කියන්නේ අප දුන්නත් චෝදනාවේ බරපතලකම යම් මට්ටමකට හරි සලකලා තියෙනවා වගේ. ඔව් ඒක එහෙම කියන්න පුරුවන්. නඩුව ආයෙත් කතා කරන්නේ 2025 සැප්තැම්බර් 14ලු. ඒ වගේම මූලාශ්‍රයේ තව දෙයක් කියනවා අර අගතියටපත් වුණ තරුණය එයා වෙනුවෙනුත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරු පෙනී ඉඳලා තියෙනවා. ඒ කියන්නේ නීතිමය පැත්තෙන් දෙපැත්තම ශක්තිමත් වෙලා තියෙනවා. ඔව් ප්‍රබල නියෝජනයක් දෙපාර්ශ්වයෙන්ම තිබිලා තියෙනවා. එහෙනම් දැන් මේ ඔක්කොම එකට ගත්තම මේ TPIT PDF උපුටා ගැනීම වලින් අපිට පේන ප්‍රධාන කාරණා ටික තමයි ටීචර් අම්මා ඇතුළු පිරිසට එල්ලවිච්ච පහර දීමේ චෝදනාව, සාක්ෂි විනාශ කිරීමේ චෝදනාව. එයාලා මුලින් නීතිය මග ඇරලා ඉඳීම, ඊට පස්සේ අර ප්‍රබල නීතිඥ සහායත් එක්ක උසාවියට එීම. එතනදී ඉදිරිපත් කරපු විශේෂ තර්ක හරහා ඉක්මනට හැබැයි සැලකිය යුතු කොන්දේසිත් එක්ක අප ලබා ගැනීම. හරියටම හරි. ඔය ටික තමයි මූලාශ්‍රයෙන් මතුවෙන්නේ. ඔව්. ඉතින් මේ ඔක්කොම දිහා බැලුවම අන්තිමට අපිට පොඩ්ඩක් හිතන දෙයක් ඉතුරු වෙම නේද? ඒ මොකද්ද? මේ මූලාශ්‍රය අපිට පෙන්නනවා වගේ මේ වගේ බරපතල චෝදනා ආවත් යම් සමාජ පිළිගැනීමක් ප්‍රසිද්ධියක් එහෙම නැත්නම් සැලකිය යුතු සම්පත් තියන අය සම්බන්ධ නඩුවලදී අර නීතිමය ක්‍රියාදාමය විශේෂයෙන්ම අපදේන එක ඒක සමහර වෙලාවට ටිකක් වෙනස් විදිහකට ක්‍රියාත්මක වෙන්නත් ඉඩ තියෙනවද කියන ප්‍රශ්නය. ඒක ඇත්ත. ඒ කියන්නේ ඒ ක්‍රියාවලිය හැමෝටම එක වගේද කියන එක ගැන. ඔව් ඒ ගැන පොඩි ප්‍රශ්නාර්ථයක් මතු කරනවා මේ සිද්ධිය හරහා. නේද? ඒක නිකන් හිතන්න දෙයක් ඉතුරු කරනවා.